අද ගේ ශ්‍රී ලංකන් ගෲප් එකේ ඔයගලන්ට හම්බ වෙන්නේ විශේෂ පුද්ගලෙක්. මීට වසර 3කට විතර කාලයකට කලින් මට මේ අපේ කමියුනිටි එකේම පුද්ගලයෙක් මට කතා කරලා මාව හම්බ වෙනවා. ඉතින් එයා ගැන දැනගෙන එයාව හඳුනාගෙන එයාගේ වගේ තව කට්ටිය ඉන්නවද කියලා හඳුනගන්න අවස්ථාවක් මට ලබා දෙන්න කියලා කිව්වා. ඉතින් මට තිබුණු රිසෝසස් අනුව මට තිබුණු දන්න කට්ටිය අනුව මම එයාව අඳුනලා දුන්නා අපේම කමියුනිටි එකේ ඉන්න කට්ටියට. ඉතින් දැන් එදා ඉඳන් අද දක්වා එයාගේ ජීවිතේ පෙරලියක් වුණාද නැත්නම් එයාගේ ජීවිතේ මොනවද එයාගත් අත්දැකීම්, එයා මේ කමියුනිටි එකේ කට්ටියත් එක්ක කරපු දේවල් මොනවද කියලා මම හිතන්නේ ඒක මම කියනකට වඩා හොඳ අපි යත් එක්කම කතා කරමු. එයා මාත් එක්ක මෙතන ඉන්නවා. එයාගේ නම ජූඩ්. ඉතින් ජූඩ් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් නමිලయ్యා. ඔව්. ඉතින් ඔයාට මොනවද කියන්න තියෙන්නේ? ඔයා කවුද? මොකද්ද ඔයා ගැන හිතන්නේ? මම ජූඩ් රමේෂ් ඛාන්. මම බැටික්ලෝ. But දැනට ඉන්නේ කොළඹ. So I'm with my friends. මම සමලිංග පුත්තලෙක්. වෙන ඔයා මොනවද දැනගන්න ඕනේ මං ගැන? මේ මට ඔයාට කැමති දේවල් කියන්න. ඔයාට දැන් මුලින්ම හම්බ වෙලා ඔයා සමාජයට අපේ කට්ටිය වඳුරගත්තාම නැත්තම් මොකද්ද ඔයාට හිතුනේ? ඔයා මුලින් බයක් හිතුණාද නැත්තම් ඔයා ඒක ගැන චකිතයක් ආවද? මං කියන්නේ අද තත්ත්වෙ නෙමෙයි එදා තත්ත්වෙ. මේට අවුරුදු 3-4කට විතර කලින්. මට ඇත්තටම බය හිතුණා. අනිත් එක මං ගැනම මට බය හිතුණා. මට මොකක් කරි ලෙඩද නැත්තම් මට මොකද්ද ප්‍රශ්නද මේක කියලා මට මං ගැනම මම දැනගන්න කාලයක් ගන්න වුණා. ඒ කියන්නේ ලෙඩ කියලා අදහස් කරේ මේ වගේ කෙනෙක් කියන එක ලෙඩක් කියන එකද? ඔව්. ඒ පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ. දැනුම තිබුණේ නැහැ මට ඇත්තටම. මම ඒ කාලේ බැටික්ලෝ වල හිටියා. So ඒකින් පස්සේ මම කොළඹ චේන්ජ් වෙලා අම්ලියත් එක්ක සම්බන්ධතාව කතා කරගත්තා මේ ගැන. අමිලයා he was give the good friends and good bond in my life. So it was a turnover who I am. හරි. එතකොට ඔයාට ඒ වගේ වෙනසක් වෙලා මොන වගේ අත්දැකීම්ද ඔයාට අද මතක් කරොත් එදා ඉඳන් මොන වගේද ඔයාගේ ජීවිතේ අර අමතක නොවන අත්දැකීම් නැත්තම් බය වෙච්ච අත්දැකීම් නැත්තම් මොන හරි විශේෂ දේවල් තියෙනවද? මොකද මේක අහගෙන ඉන්න අය ආසයි සාමාන්‍ය ඒ වගේ මොනවාද ඔයාගේ ජීවිතේ වෙච්ච දේවල් ඔයා බය වෙච්ච දේවල් හරි ඔයා ආසම කරන දේවල් ඒ වගේ සිද්ධීන් මොනවද තියෙන්නේ? මට ඇත්තටම ජීවිතේ අමතක වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. අමලයා දන්නවා 2017 the pride. So ඒක මට මගේ ජීවිතේ මම කවදාවත් මරණයක මට අමතක වෙන්නේ නැති දේවල්. කොළඹ ප්‍රයිඩ් එක. So අමලයා තමයි මාවත් එක්කන් ගියේ. So that time I was realize who I am, why I want to worry about the society. මං ගැන මම ගොඩක් දේවල් දැනගත්තේ එතන ගිහලා තමයි. ඒ ගැන මං හිතලා මං ගැන මම කවුද කියලා දෙය මම දැනගෙන ඉන්නේ. So ඒ ගැන මම හරියට ආඩම්බර වෙනවා. එතකොට ඔයා ඒ ප්‍රයිඩ් මේ වැකේදී ඔයා මොන වගේ අත්දැකීම්ද ලැබුවේ? මොකද හුඟක් දෙනෙක්ට අපි ඔකට එන්න කියලා. දැන් මමත් හුඟක් දෙනෙක්ට එන්න කියලා තියෙනවා. නමුත් හැම එක්කෙනාම එන්න බයයි. එතකොට එහෙම එන්න බයයකට ඔයා හැංගිලා ඉන්න කෙනෙක්. මම හිතන්නේ හැම අවුරුද්දෙම ජූනි මාසයේ මම හිතන්නේ ලංකාවේ තියෙන ලෝකේ පුරාම පවත්වන උත්සවයක් මේක. ඉතින් ඒ වගේ එකට එන්න බය කට්ටියක් ඉන්නද? ඔයා මොකක්ද ඒ වගේ අයට දෙන්න පුළුවන් ඔයාගේ අවවාද නැත්නම් ඔයාගේ අත්දැකීමෙන් මොනවද කියන්නේ මම? ඇත්තටම මාත් බය වුණා first time. මට දැනන්නේ නැහැ කොහොමද කියලා. So එහෙන් ගියාට පස්සේ තමයි මම ඇත්තටම ජීවිතේ මාර සන්තෝෂෙන් හිටපු දවස්වල ඒ දවස්වල සන්තෝෂ කියන්නේ මොන වගේ සන්තෝෂයක්ද මොකද? So I was made the new friends and the new life. මටම කියලා යාළුවෝ ඉන්නවා කියලා අතන මට ගොඩක් යාළුවෝ හම්බුණා. So we was been still we are like a family. So ඒ ගැන මම හරියට ආඩම්බර වෙනවත් එක්කම මම හරි සතුටුයි දැන් ජීවිතේ. ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ මගේ ජීවිතේ. ගොඩක් මම අසරණලා ඉඳලා තියෙන්නේ. But දැන් මට අපේ පවුල කියලා කියන්න පුළුවන් විදියට මගේ යාළුවා ගොඩක් අය ඉන්නවා. ඒ ගැන මම හරියට ආඩම්බර වෙනවා.
ඒත් එක්කම ඒ කියන්නේ ඔයාගේ අපේ මේ කමියුනිටි එකේ කට්ටිය වගේ දෙවෙනි පවුල වගේ කතා කරන්නේ. දෙවෙනි පවුල නෙමෙයි මගේ පළවෙනි පවුල ඒගොල්ලෝ කියලා තමයි ඇත්තටම ඒක එච්චරට සමීප වෙලා. එච්චරට සමීප වෙලා ස්පෙෂලි අපි ලයියා සෝ තව යාළුවෝ ගොඩක් අය ඉන්නවා සෝ we are like a family මොන ප්‍රශ්න හැදුනොත් මං ගිහලා ඒගොල්ලොත් එක්ක තමයි කතා කරන්නේ මං ගොඩක් වෙලාවට මං සූසයිඩ් කරන්න හිතලා තියෙන්නේ ගොඩක් ප්‍රශ්න වලට so when I was talk to them so they gave the some injection it mean මට ගොඩක් energy level දීලා තියෙන life එකේ මම මේ ඉන්න ඕනේ කියලා ගොඩක් අයගේ ජීවිත ගැන හිතලා මාව හරියට හැදලා තියෙන්නේ මං ඇත්තටම අපේ කමියුනිටි එකේ ඉන්න මගේ යාළුවෝ ගැන මං හරියට ආඩම්බර වෙනවා ඒ කියන්නේ මං ඉතින් ඕගොල්ලන්ගේ ඉස්සර ඉන්නවා කියන්නේ මගේ යාළුවන්ගේ මොකද්ද ආඩම්බර වෙන කෙනෙක් ඒගොල්ලන් උදව්ද නැත්නම් ඒගොල්ලන් උදව් දේවල් වල ඇත්තටම ෆයිනෑන්ෂියල් සයිඩ් වෙන්නත් පුළුවන් මගේ මානසික තත්ත්වෙ වෙන්නත් පුළුවන් සෝ ගොඩක් දේවල් මට හෙල්ප් කරලා තින්නේ අපේ යාළුවෝ සෙට් එක ස්පෙෂලි අමිලයියා ගොඩක් දේවල් මට කතා කරලා දැන් මොන ප්‍රශ්න හැදුනොත් මං ටක් කාලා කෝල් එකක් දෙන්නේ අමිලයියට අයියා මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔයක මම මොනවද කරන්නද කියලා මගේම විස්තර වැඩිපුර කියන්න එපා මම අනිත් අය අහගෙන ඉන්නේ ඔක්කොම මේ මටම කතා කරේ මට පුළුවන් වෙලාවට තමයි මම උදව්වක් කරන්න පුළුවන් වෙන්නේ නමුත් මම මට කරන්න පුළුවන් වෙලාවට මම කරනවා හැමදෙස්සෙම අනිවාර්යයෙන් ඔයා දැන් ඉස්සලා කිව්වා ඔයාට සුයිසයිඩ් කරගන්නත් හිතුණා කියලා ඒ වගේ අවච්ච ඔයාට හිතිච්ච අවස්ථාව මොන වගේ දෙයක්ද කියන්න කැමතිද ඒව ටිකක් අමාරු දෙයක් නම් කියන්න එපා නැත්තම් කියන්න පුළුවන් දේවල් නම් මොන වගේ අවස්ථාවලද ඔයාට එහෙම දේවල් හිතුනේ මට ගෙදරින් මුලින්ම මං ගැන දැනගෙන මම ප්‍රයිඩ් එකට ගියපු වීඩියෝස් එකෙන් ගෙදරින් දැකලා මට මුලින්ම ගෙදරින් ප්‍රශ්න හැදුනා සෝ එතනදී මට first time I was committed to suicide ඒකෙන් පස්සේ මං ගොඩක් වෙලාව තනියම හිටපු වෙලාව ගොඩක් තියෙනවා යාළුවෝ හම්බෙන්න කලින් ඒ කාලේ මං ගොඩක් දේවල් මං හිතලා තියන්නේ මම සූසයිඩ් කරන්න ඕනේ කියලා. ඒතර ආයෙ වගේ ඒකට උත්සාහයක් දැරුවද නැත්නම් හිතුවා විතරද? හිතුවා විතරයි සමහර වෙලාවට උත්සාහ කරලා තියෙනවා. ඒතර ඒ වගේ දේවල් ඒ වෙලාව ටක් කළා මගේ යාළුවෝ මට මතක් වුණත් මේගොල්ලන්ට කෝල් කළා මම මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කතා කරනකොම ඒගොල්ලෝ මට ගොඩක් දේවල් කියලා තියෙන මේම නෙමෙයි බා මේ ජීවිතේ මේ මින්දා මේ හිතා එහෙම හිතන්න එපා කියලා මගේ යාළුවෝ ගොඩක් අය මට ගොඩක් වෙලාව මට ගොඩක් සපෝට් කරලා තියෙන්නේ. ඒතර වාගේ යාළුවාට ගොඩක් සපෝට් කරා. ඒ මොන වගේ යාළුවෝද? සමරසි යාළුවෝද? සමරසි යාළුවෝ. මට තියෙන්නේ මගේ ඉස්කෝලේ යාළුවා කවුරුත් නැහැ. දැන් මාත් එක්ක මගේ දැනට මගේ ගමනත් එක්කම ගොඩක් අපි කමියුනිටි යාළුවෝ තමයි ඉන්නේ. ගොඩක් අය ගොඩක් සපෝට් කරලා තියෙන්නේ. ගොඩක් දේවල් වලට මට සපෝට් කරලා තියෙනවා. ඒතර කමියුනිටි යාළුවන්ගෙන් එහෙම සපෝට් එකක් එනවා කියන එක ඔයාට දැනුණාම ඔයාට මොකද්ද හිතුනේ ඒගොල්ලෝ ගැන? හොඳයි කියලා හිතුණාද ඒගොල්ලොත් එක්ක ඉන්න ඕනේ කියලා හිතුණාද නැත්නම් මේගොල්ලෝ දැන් උඟක් අය කියනවානේ මේගොල්ලෝ හරි හොඳ නැහැ සමාජයෙන් මේගොල්ලෝ කොන් වෙලා නම්මන ඒ වගේ දේවල් තියෙනවානේ ඒ වගේ දේවල් ඔයාට මොකද්ද හිතුනේ ඒගොල්ලෝ ගැන? ඇත්තටම එහෙම නෑ අයියා ඇත්තටම දැන් වෙන අපේ කමියුනිටි නැතු මිනිස්සුන්ට ගිහිල්ලා අපිට තියෙන ප්‍රශ්න ගැන මට තියෙන ප්‍රශ්න ගැන කියනකොට ඒගොල්ලෝ තේරුම් ගන්න විදිය වෙනස් අපේ කමියුනිටි ඉන්න කට්ටියත් එක්කම ගිහිල්ලා කතා කරනකොට ඒගොල්ලෝ ලේසියෙන් මාව තේරුම් ගන්නවා අනිත් එක ඒ වගේම ගොඩක් මට කතා කරලා තියෙන්නේ එහෙම හිතන්න එපා බා මචං කියලා තමයි. ඒ කියන්නේ අර දැන් අපි යාළුවෝ සෙට් එකම දැන් ෆැමිලි විදියට ඉන්න නිසා ඕන ප්‍රශ්න ඒගොල්ලන්ට ඕන වෙලාවට ඕන තැනකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒ තත්ත්වෙට මම දැන් හරි ෆැමිලි විදියට එන්නේ. දැන් සමහර දේවල් තියෙනවා අපේ ගෙදර කට්ටිය දන්නේ නැති දේවල් ඉන්නවා. බට් ගොඩක් දේවල් මං ගෙන අපේ කමියුනිටි එකකින් අපේ යාළුවා ගොඩක් දේවල් මම දන්නවා. අපේ මගේම යාළුවා ඒගොල්ලෝ මගේ ෆැමිලි. එතකොට ඔයාට මේ අපේ තියෙන ආයතන වලින් දැන් මෙතන ආයතන කීපයක් තියෙනවා ලංකාවේ ක්‍රියාත්මක වෙන ආයතන තියෙනවා සමහර දේවල් ඒ වගේ ආයතන වලින් ඔයාට උදව් හම්බෙලා තියෙනවද ඒ වගේ? ඔව් සමහර හෙල්ප් එකම හම්බෙලා තියෙන්නේ. එහෙනම් විශේෂයෙන් මොන හරි උදව්වක් ඉල්ලලා එක්ක ජොබ් එකක් හොයාගන්න නැත්නම් ඒ වගේ දෙයකින් මොන හරි උදව් හම්බෙච්ච විශේෂ කෙනෙක් ඉන්නවද ඔයාලට මතක් කරන්න අවශ්‍ය? මම ඇර මම වෙන කියන්නේ ඔව් ඉන්නවා ගොඩක් අය ඉන්නවා. දැන් ඔයාගේ ජීවිතේ දැන් ඔයා බැටික්ලෝගේ පැත්තකින් ඉඳන් කොළඹට ආවා. කොළඹේ ජීවත් වෙනවද? ඒතර ඔයා හිතනවාද බැටික්ලෝ වගේ පැතිවල ඉන්න කට්ටියට මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන්ද නැත්නම් ඒගොල්ලෝ ඔයයි කොළඹට ආවේ? ඒක නම් ඇත්තටම කියන්න ඕන දේ තමයි ඇත්තටම අපේ දැන් අපේ
ළඟදීම පොඩියට පටන්ගෙන තියෙන්නේ බැටිකුලවල ඊස්ටර්න් ක්වියර් කලෙක්ටිව් කියලා පොඩි ගෲප් එකක් පටන්ගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඒක කොළඹින් කොළඹයෙන් උදව් වෙලාද නැත්නම් කොළඹෙන් උදව් වෙලා ගමේම කට්ටිය ඒ පැත්තම කට්ටිය. ඔව් ඒ කියන්නේ මම ඒ කියන්නේ මෙහෙම බැටික්ලෝ කියලා නෑ මේ කොළඹට විතරක් විශේෂ වෙච්ච කට්ටිය නෙමෙයි මේ පැතිවලත් එහෙම කට්ටිය ඉන්නවා. ඒතර ඒ කට්ටියට මොන හරි උදව්වක් ඕනේ. ඉඳලා මේ කොළඹෙන් අය ඒකට මොකද්ද උනේ ඒගොල්ලෝ නිකන් ඒගොල්ලෝ ඒකට බෝ කරනවා වගේ දෙයක්ද නැත්නම් නෑ ඒක ඇත්තටම හොඳ දෙයක් තමයි. ඒ කියන්නේ මම දැන් බැටිකුලර් වල හිටපු කාලේ මටම කියලා උදව් කරට කවුරුත් හිටියේ නෑ. මම කොළඹ ආවට පස්සේ තමයි මට මේ වගේ ෆැමිලි එකක් මට හම්බෙලා තියෙන්නේ. මම ඇත්තටම එතන පටන් ගන්නකොටම මම ඇත්තටම හිටියා. ඒ කියන්නේ මං වගේම මං කොළඹට එන්න කලින් කොහමද මං ගැන දන්නේ නැතුව මම කොහමද ජීවිතෙන් ගොඩක් දේවල් මට ගොඩක් දේවල් වෙලා තියෙන්නේ. ඒ වගේම වෙන්නේ නැතුව මගේම සහෝදරයට උදව් කරන්න ඕන නිසා තමයි මාත් අතන ඒගොල්ලොන් වෙනුවෙන්ම මම ඒගොල්ලොන්ට ඉන්නේ. ඒ කියන්නේ ආකරවා බැටික්ලෝ ඉන්න ගෲප් එකටත් ඔයාගේ ශ්‍රමයෙන් උදව් කරා. මොකද ඔයාට උදව් හම්බුණා වගේ ඔයාට උදව් කරා. ඒක මම හිතන්නේ අපේ හුඟක් කමියුනිටි එකේ අයගේ තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ තමාට උදව්වක් ලැබුණා ඊට පස්සේ යා තව කෙනෙක්ට උදව් කරනවා. ඒක නිකන් චේන් එකක් වගේ සර්කල් එකක් වගේ උදව් කියන ඒවා යනවා. ඉතින් ඇත්තටම අපිට ඉන්නවා කියන එක මම හිතන්නේ සෑහෙන ලොකු ශක්තියක් වෙලා තියෙනවා. එතකොට වෙන දැන් ඔයා අපි දැන් මේ වීඩියෝ එක බලන කාට හරි බැටික්ලෝ වෙන්න පුළුවන්, අම්පාර වෙන්න පුළුවන්, නැත්නම් යාපනයේ වෙන්න පුළුවන්, නැත්නම් හම්බන්තොට වෙන්න පුළුවන් දුප්පත් පැත්තක කෙනෙක්. දැන් හුඟක් වෙලාවට මම දැකලා තියෙනවා මගේ මේ වීඩියෝ වලින් වීඩියෝ බලන්නේ හුඟක් වෙලාවට කොළඹ ඉන්න ප්‍රජාවට වඩා හුඟක් වෙලාවට දුර ඉන්න පැතිවල අය තමයි හුඟක් බලන්නේ. ඒ අයට මම හිතන්නේ මේකෙන් හුඟක් වාගෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද ඔයා දුර පැත්තකින් ඇවිල්ලා කොළඹට ඇවිල්ලා මේ දේ ගැන දැනගෙන දැන් එතකොට ඔයා මොකද්ද ඒ වගේ දුර ඉඳන් මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ඔයාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඒගොල්ලෝ දැන් බය වෙලා ඉන්නද මේ වගේ හැඟීම් වලට නැත්නම් මේක ලෙඩක් කියලා හිතන්නද නැත්නම් මොකද්ද ඔයා දෙන පණිවිඩය? මොන වගේ දෙයක්ද ඔයා හිතන්නේ ඒගොල්ලන්ට කියන්න ඕනේ කියලා? ඇත්තටම ඒකේ කියන්න ඕන දේ තමයි ඒ වගේ ප්‍රශ්න ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තිබුත් මට කතා කරන්න. ඒ කියන්නේ මට තමිල් කතා කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලන්ට කවුරුත් නැහැ. ඔයගොල්ලෝ තනියේ ඉන්නවා කියලා ඔයගොල්ලන්ට දැනුනොත් අනිවාර්යෙන් මට කතා කරන්න. ඔයගොල්ලෝගේම සහෝදරෙක් වගේ මම ඉන්නවා. ඒක ලොකු දෙයක්. කවුරු හරි කෙනෙක් කතා කරන්න අවස්ථාවක් දෙනවා කියන්නේ. මතන ඔයාට දැන් ඒ ප්‍රශ්නයක් ආවොත් ඔයාලා රෙඩල් කරන්න බෑ. ඔයාගේ කමියුනිටි එකක් ඉන්නවා. ඒ කියන්නේ අපි හැම එක්කෙනෙක්ටම ලින්ක් වෙච්ච කට්ටියක් ඉන්නවා. දැන් මට වුණත් එහෙම දැන් මමත් හැමදෙස්සම කියන එකක් තමයි මට ප්‍රශ්නයක් ඇවිල්ලා මට ඒකට උත්තරයක් දෙන්න බැරි නම් උත්තරයක් හොයාගන්න පුළුවන්, උත්තරත් ගන්න පුළුවන් තැනකට මම ඒක යොමු කරනවා. ඒක මම හිතන්නේ අපේ හැම කමියුනිටි එකේම ඉන්න කෙනෙක්ගේම අතින් වෙනවා. මොකද අපිට උදව් කරේ නැත්තම් වෙන කවුරුත් ඇවිල්ලා උදව් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේක බලන කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් නැත්තම් ඔබ ප්‍රශ්නයකින් ඉන්නවා නම් ඔබ ප්‍රශ්නයක් තියෙනවා නම් හොඳම දේ තමයි බය නැතුව කවුරු හරි කෙනෙක්ට කතා කරනකොට මම හිතන්නේ ඔයගොල්ලන්ට උදව්වක් උපකාරයක් අවශ්‍ය දෙයක් සිද්ධ වේවි. අවශ්‍ය තැනකට යොමු කරાવી. මම හිතන්නේ ලංකාවේ දැන් හුඟක් වෙලාට නෙට්වර්ක් එක හුඟක් රජයේ ආයතනවල පවතිනවා. දැන් හුඟක් වෙලාට රජයේ තියෙන හොස්පිටල්ස් වලින් හුඟක් දේවල් කරනවා අපේ ප්‍රජාව වෙනුවෙන්. ඒ වගේ හොඳ පොසිටිව් පැත්තක් තියෙනවා. ඉතින් ඒකින්ද කාටවත් බය වෙලා හැකිලිලා ඉන්න දෙයක් නැහැ. දැන් තියෙන තත්ත්වයක් එක්ක මම හිතන්නේ හුඟක් ඉස්සරහට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අවසාන වශයෙන් ජූඩ් ඔයාට මොනවද කියන්න දෙයක් තියෙනවද වෙන? මොකද්ද ඔයාගේ ජීවිතය ගැන හිතෙන්? දැන් ඔයා අවුරුදු 3ක් විතර මේ ප්‍රජාවත් එක්ක විවෘතව වැඩ කරනවා. විවෘතව කතා කරනවා. විවෘතව බය නැතුව ඔයා වෙලා ඉන්නවා. දැන් මොකද්ද ඔයාට හිතෙන්නේ? ඔයා දැන් අවුරුදු 3කට කලින් ඔයා හැංගිලා හිටිය ජීවිතේ දැන් ජීවිතය අතර වෙනස මොකද්ද? ගොඩක් වෙනස වෙලා තියෙන්නේ. ඒ කාලේ මම හිතුවා ඇත්තටම මගේ ජීවිතේ මම තනියම ඉන්නවා කියලා. බට් ඒ වගේ අදහස දැනට මගේ හිතේ චුට්ටක්වත් නැහැ. මටම කියලා මගේ හොඳම යාළුවා ඉන්නවා. මටම කියලා ෆැමිලියක් තියෙනවා අපේ කමියුනිටි එකේ. සෝ ඒ හින්දා මම කලින් අවුරුදු 3කට කලින් හිටපු ජූඩ් නෙමෙයි දැන් ඉන්නේ ජූඩ්. අපේ ඒ කියන්නේ මොනවද? සල්ලි වැඩි වෙලාද නැත්නම් ජොලිය වැඩි වෙලාද නැත්නම් නෑ ආදරේ වැඩි වෙලා තියෙන්නේ. ඒක තමයි ඇත්තටම වටිනාකම. මං සල්ලි වලට වඩා ඇත්තටම වටිනාකම දේවල් තියෙන්නේ ආදරේ. සෝ අපේ
මට මේ කියලා ආදරය කියන්නේ මොකද කමියුනිටි එකේ කමියුනිටි ආදරේ තියෙන ගොඩක් තියෙන අපේ කමියුනිටි ඉන්න මගේම ෆැමිලි කට්ටිය ඒගොල්ලෝ අපි ඇතරේ වෙනස්කම් නැහැ කවදාවත් තාම වෙනස් වෙලත් නැහැ වෙනස් වෙන්නෙත් නැහැ අපිටම කියලා අපි ඉන්නවා ඔව් මම හිතන්නේ අද මේ කතා බහෙන් මම හිතන්නේ ඕගලන්ට හොගක් දැනගන්න මම හිතන්නේ ලොකු තොරතුරු ගොඩක් නැති වුණාට අපි බොරුවට සංඛ්‍යා ලේඛනයේ වගේ දේවල් පෙන්නනට වඩා අපේ හිතේ තියෙන දේ අපිට අපි වෙලා ජීවත් වෙන්න පුළුවන්කම අපි වෙලා බය නැතු වෙන එක සහ ඔබ කවුරුත් තනි වෙලා නැහැ කියන එක මම හිතන්නේ දැන් මේ කොළඹට විතරක් සීමා වෙච්ච සමාජයක් කියන එක නෙමෙයි දැන් ඒක මම හිතන්නේ දුරපති වලටත් බෙදීගෙන යනවා උගක් ආයතන වලින් එක එක ව්‍යාපෘති කරගෙන යනවා මම ඒකේ ව්‍යාපෘතියක් තමයි දැන් ඉස්සලා කිව්වේ බෙඩික්ලෝ වල කරගෙන යනවා කියලා ඉතින් මම හිතන්නේ ඕගලන්ට කාට හරි එකෙන් පිළිවන් දැනගන්න ඕන නම් අපිට ලියන්න ඒතකොට අපිට පුළුවන් ඒවා විස්තර සම්පයන්න ඒව කරන පුද්ගලයන්ව යොමු කරවන්න ඕගලන්ට ඉතින් මම හිතන්නේ අපි හැංගිලා ඉන්නවද නැද්ද කියන එකට වඩා ඔබට ඔබ තනි වෙලා නැහැ කියන එක you are not alone there's a huge community තව ඔබ වහා සමාන තව කණ්ඩායමක් ඉන්නවා ලංකාව තුළ කියන එක එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 10ක් 100ක් නෙමෙයි දහස් ගාණක් ලක්ෂ ගාණක් ප්‍රමාණයක් ඉන්නවා ඒගොල්ලෝ හැබැයි සමහර දෙනෙක් බය හැංගිලා ඉන්න සමහර දෙනෙක් බය නැතුව එළියට ඇවිල්ලා තිනවා මම හිතන්නේ ඒකට හොඳම අවස්ථාවක් තමයි ඔයගලන්ටත් මේ වගේ ජූඩ් වගේ දුර පැත්තකින් ඇවිල්ලා දැන් තමාගේ ජීවිතේ කවුද කියලා අඳුනාගෙන ඔයගලන්ටත් උදව් කරන්න කැමැත්තෙන් ඉන්නවා. යා ෂුවර්. අපි ජූඩ් එක හුඟක් වැදගත් දේවල් යාගේ ජීවිතේ පෞද්ගලික තොරතුරු යා කොහොමද මේ සමාජයේ ඉඳගෙන මේ සමාජයෙන්ම බය වෙලා ඉඳගෙන තමාගේව අඳුනාගන්නේ නැතුව ඉඳගෙන ඒක අඳුනාගෙන එයා වෙලා තමා who I am කියන එක අඳුනාගෙන මේ විදිහට සමාජයත් එක්ක ඇවිල්ලා අපේ කමියුනිටියත් එක්ක එක්කව වෙලා මම කියන්නේ ඔයගොල්ලෝ හැම එක්කෙනාටම කමියුනිටි එකට කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ ඔයගොල්ලෝ කණ්ඩායමක් හදාගන්න. ඔයගොල්ලෝ යාළුවෝ කණ්ඩායමක් හදාගන්න. මම හිතන්නේ ඒක වගේ දෙයක් තමයි බෙඩික්ලෝ වලත් ඒ කණ්ඩායමෙන් කරන්නේ. ඒ වගේ ඔයගොල්ලෝම ඔයගොල්ලන්ගේ යාළුවෝ කණ්ඩායම හදාගන්න. මම අර කලින් වීඩියෝ වල කියලා දෙනවා යාළුවෝ බජාරයක් හදාගන්න. ඔයගොල්ලන්ට යාළුවෝ වල. ඒතර ඔයගොල්ලෝ තනි වෙලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් આવොත් කියන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ විදිහට කණ්ඩායමකට එකතු වෙන්න කණ්ඩායමක් කියන්නේ ඒතර ඔයගොල්ලෝ තනි වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් ආවත් අනිත් කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනවා. ඉතින් ඒකින්ද අවසාන වශයෙන් මම හිතන්නේ මේ වීඩියෝ ඉවර කරන්න අදහස් කරන්නේ ඔයගොල්ලෝ තනි වෙලා නැහැ. ඔයාට ඔයගොල්ලෝ වෙනුවෙන් උදව් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට විසඳන්න කවුරු හරි ඉන්නවා. අපේ මේ YouTube channel එකේ දැන් ඔයගොල්ලෝ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට යොමු කරන්න. මම හිතන්නේ මම මේකේ දානවා WhatsApp number ඒ වගේ විස්තර. ඒ වගේ මම කරන්නේ එතන මට හෝ මේ ජූට් හරි අපිට ඒක පිළිබඳව උත්තරයක් දෙන්නට බැරි නම් අපි උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් ඔබගෙත් යොමු කරනවා. ඉතින් ඒකින්ද මොනවාරි තියෙන ඕන ප්‍රශ්නයක් යොමු කරන්න අපිට කරන්න පුළුවන් හැම උදව්වක්ම ඔයගොල්ලෝ වෙනුවෙන් කරනවා. ඉතින් එක දෙයයි කියන්න තියෙන අවසාන වශයෙන් ඔබ තනි වෙලා නැහැ. ඔබට ඔබ හා සමානව හිතන ඔබේ හැඟීම් තියෙන ඔබ වගේම හැඟීම් දැනෙන කට්ටියක් කණ්ඩායමක් දසදහස් ගාණක් ලක්ෂ ගාණක් ලංකාව පුරාත් ලෝකෙ පුරාත් ඉන්නවා. ඉතින් එහෙමනම් අපි ආයෙ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබ සැමට ස්තුතියි. ස්තුතියි ජූඩ්. Thank you අමිලයියා. යා ඔයගොල්ලෝ වෙනුවෙන් මම ඉන්නවා මොනාරි ප්‍රශ්න කියලා ඔයගොල්ලෝ තනි වෙලා කියලා හිතන වෙලාවට අනිවාර්යෙන් අපිට කතා කරන්න මං වගේ තරුණ කට්ටියට මම ඉන්නවා කියලා කියන්න තමයි අන්තිමට තියෙන්නේ මට. Thank you so much අමිලයියා. Yeah, may God bless you.